ආදරණීය ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි කොච්චර ආසාවෙන්ද ඉන්නේ අපේම කියලා දරු පැටියෙක් අපිට ලැබෙනවා නම්. ඉතින් මේකට අපි මැරි කරපු දවසේ ඉඳන්ම එක එක හීන මවාගෙන මවක් වෙන්න, පියෙක් වෙන්න පෙරම් පුරනවා. ඒ හීන සමහර අයට බැඳපු දවසේ මේ මල් යහනාවෙම ඉටුවන යුවලවල් ඉන්නවා. ඒ වාසනාවත් දරාගෙන ජීවිතේ ලස්සන කරගන්න මවුරු පියවරු වගේම ඒ හීන සැබෑ කරගන්න තමන්ගේ ජීවිතේ හැම තප්පරයක්ම හිතින් දුක දරාගෙන ජීවිකාව ගෙන යන අයත් බොහොමයි. හැම කෙනාගේම ජීවිතේ එක වගේ නැහැනේ. හැම හීනයක්ම හිතන විදිහට ඉටු වෙන්නේ නැහැ. ගස්වල සමහර කොළ මෝරන්න කලින් වැටිලා කැඩිලා යනවා. සමහර කොළ ඒ ගහේම තිබිලා කහ පැහැ දුඹුරු පැහැ ගැන්නුනාම තමයි හැලෙන්නේ. ඒ වගේ අපේ ජීවිතවලත් ලැබීම් කියන දේ හිතන විදියටම නොවෙන්න පුළුවන්. ඒත් එක පාරටම අපි නොහිතන වෙලාවක අපිට අපේ දේවල් ළඟා කරලා දෙන්නත් පුළුවන්. සර්ප්‍රයිස් නේද? අන්න ඒ වගේ ජීවිතේ නොහිතන වෙලාවක නොහිතන දවසක අපි ප්‍රාර්ථනා කරන අපේ ජීවිතේ එකම සතුටයි හිතාගෙන හිටපු ඒ දේ ලැබෙනකොට එන සතුට මෙහෙමයි කියලා නිම කරන්න බෑ. අහසේ තරු දකින්නත් ඒ ගන අන්ධකාරයේ එන්න ඕනේ. ඒ වගේ ජීවිතේට පායන තරු ලබන්නටත් ඒ අමිහිරි කටුක සිතුවිලි වලින් පන්නරේ ලැබලා තියෙන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොම ඔයාට කිව්වේ මේ අපේ සිහින වලින් ලොකුම සිහිනය වෙන දරු සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණ. මේ සුබ ප්‍රාර්ථනාව හැමදාම අහන්න. එවිට ඔබේ මනසේ මේ චිත්ත රූප ගොඩ නැගෙනකොට ඔබේ ගත සිත ඉහළ චිත්ත මට්ටමකට ළඟා වෙනවා නිසැකයි. ඒ ධනාත්මක චිත්ත රූප, මනෝ රූප ඔබට ඔබේ මේ දරු සම්පතක් ලැබීමේ පරම පවිත්‍ර චින්තනය යථාර්ථයක් කිරීමේ වෙලාව මේ මොහොතේ සිට පටන් ගන්නවාමයි. S2 පියාගෙන සුව පහසු තැනකට වෙලා ඔයාලා දෙන්නම ආදරේ පෙරහිත් සමග මේට සවන් දෙන්න. අප දෙදෙනාගේ ජීවිත මේ මොහොතේ පටන් අපි හිතන ආකාරයටම සියලු සිතුම් පැතුම් ඉටු වෙනවා. අපේ මේ ආදරෙන් අපේම කියා ලස්සනම ලස්සන වාසනාවන්ත දරු පැටියෙක් මේ මොහොතේ පටන් අපි ගාවට අපේ ශක්තියින් හා බැඳීමට අපිත් එක්ක එකතු වෙනවා නියතයි. මගේ මේ කුසට අප දෙදෙනාගේ ලෝකය ආලෝකමත් කිරීමට ඒ පුංචි කිරි පැටියා නිරෝගීමත්ව බුද්ධියෙන් පරිපූර්ණ වුණු වාසනාවන්තම සුදු පැහැයෙන් යුතු සියලු මාංගපසකින් පරිපූර්ණ වූ මේ අප දෙදෙනාගේ නිමල වූ මාපිය සෙනෙහස ලැබීමට එනවා නිසැකයි. අද පටන් අප දෙදෙනා දෙමව්පියන් යන නාමයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වෙනවා. මා ප්‍රාර්ථනා කරන ආකාරයටම මේ ගර්භණී කාලයේ පුරාවටම කිසිදු කරදරයක් රෝගයක් මා වෙත පැමිණෙන්නේ නැත. ඊටමත් සතුටින් ශක්තිමත්ව මේ ගර්භණී කාලය මා ගෙවා දමනවා. දවසින් දවස මගේ කුසේ වෙරෙන අප දෙදෙනාගේ වාසනාවන්ත කිරිපැටියා අපහට අම්මා තාත්තා කියන නාමය ලබා දෙන දවස ඉතා ප්‍රීතිමත්ව සතුටින් ළඟා කර ගැනීමට නොවිසිලිවන්තව අපි මග බලාගෙන සිටිනවා. මේ හුරතල් දරුව මෙලව එළිය දකිනේ වාසනාවන්ත මොහොත කරාගෙන යන තෙක් අප දෙදෙනා නොවිසිලිවන්තව බලා සිටිනවා. අප දෙදෙනාගේ ජීවිතවල ඇති සියලුම කරදර බාධා මේ මොහොතේ සිට නැති වෙනවා නියතයි. මෙතෙන් පටන් මේ විශ්වයේ ඇති සුබ දේ සුබ කිරණ පමණක් අපේ ජීවිතවලට බලපවත්වනවා නිසැකයි. අපි දෙදෙනා වාසනාවන්තයි. මේ වාසනාවත් රැගෙන එන මේ අපගේ රන් කිරි දරුවා මේ ලෝකයේම සිටින වාසනාවන්තම ශක්තිය වෙනවා නිසැකයි. මේ ප්‍රාර්ථනාව දිනපතා ඔය දෙන්නත් එක්කම අහන්න. හොඳට සිතින් ප්‍රාර්ථනා කරන්න. එවිට ඔබ වටා ඇති ඕරා එක ඔබ සිතන ආකාරයේම දේවල් වලින් පිරිසිදු වේවි. මේ විදිහට ඔබ සිතන විට ඔබගේ මේ දරුඵල බලාපොරොත්තුව මේ දරුඵල සිහිනය ඉක්මනින්ම ඉටු වේවි.
අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම අපගේ ආදරණීයන්ගේ සියලු කිරි සිහිනයන් ඒ ආකාරයටම ඉෂ්ට වේවා. සියලුම ජීවිත සාර්ථක ජීවිත බවට පත්වේවා. ඉතින් නැවතත් මම ඔබ හමුවට එනකන් ඔබ සැමට සුබ සතියක්.